ඔයාට දැනිලා තියෙනවද ඔයාගේ ජීවිතේ සමහර වෙලාවට ප්ලෑන් කරපු විදියටම ඉස්සරහට යන්නේ නැහැ කියලා. ඔයාට වෙනස් වෙන්න වෙනවා, සමහර වෙලාවට අඩියක් පස්සට ගන්න වෙනවා, අලුත් විදියට හිතන්න වෙනවා. එක ක්‍රමයක් අසාර්ථකයි නම් තවත් ක්‍රමයක් හොයාගන්න කියන ලයිෆ් ස්කිල් එක බිල්ඩ් අප් කරන හොඳම ප්‍රැක්ටිස් එකක් තමයි NLP කියලා කියන්නේ. NLP ප්‍රී සප්පොසිෂන් එකක් තියෙනවා. ගොඩක්ම ෆ්ලෙක්සිබල් විදියට හිතන හැසිරෙන කෙනා තමයි වැඩිම බලපෑමක් ඇති කරන්නේ කියලා. ඇත්තටම ස්ට්‍රෝං කෙනෙක් කියලා කියන්නේ ආගියු කර කර එකම තැන නැවතිලා ඉන්න කෙනා නෙවෙයි. ඒ අවස්ථාවට අනුව තමන්ගේ ෆීලිංග්ස්, තමන්ගේ වර්ඩ්ස්, එතකොට බිහේවියර් එක වෙනස් කරගෙන අනිත් අයත් එක්ක සම්බන්ධ වෙන්න දන්න කෙනා. ඔයාගේ ජීවිතේ ඔයාගේ සම්බන්ධතාවලදී, ව්‍යාපාරයේදී, එහෙමත් නැත්නම් ජොබ් එකේදී ඇත්තටම වින් කරන්නේ හරිම කෙනා නෙවෙයි, අනුගත වෙන්න දන්න කෙනා. ඉතින් ඔයාටත් පුළුවන් බිල්ඩ් අප් කරගන්න. වෙනස් වෙන්න පුළුවන් මනසක්, තේරුම් ගන්න පුළුවන් හදවතක්, අවස්ථාවට ගැලපෙන්න පුළුවන් හැසිරීමක්. ඒක තමයි ඔයාගේ සැබෑම බලය වෙන්නේ.